ඉතින් සබාදාමට ආදරය කරන මේ පරිසරය විඳින්න කැමති ඔයාලා වෙනුවෙන් තවත් වීඩියෝයක් අරන් ඉන්න මම ලෑස්ති වෙන්නේ. ඉතින් travel with මදුවා මේ යන්නේ සුන්දර රත්නැල්ල හොයාගෙන. ඉතින් මේ ලස්සන මේ සබහදා මේ අපූර්වත්වය මේ විස්මිතකම ඔයාලට පෙන්වන්න හිතුණා. බලන්න මාර්ම ලස්සනයි. රත්නැල්ල රණවීරෝ ගාමී ස්මාරකයේ ගාවින් තමයි ඇතුළට එන්න ඕන. ඉතින් පාර හොයාගන්න අමාරු නෑ. බෝඩ් දාලා තියෙනවා. හන්දියෙන් හන්දියට හැමතැනම බෝඩ් දාලා තියෙනවා. ඉතින් පාකින් එකක් තියෙනවා. දාලා පැයක් විතර හයික් එක තියෙයි. කිලෝමීටර් 2ක් වගේ යන්න තියෙනවා කියලා ටිකට් ඔෆිසෙන් කිව්වා. ඉතින් යමු අපි සුන්දර රත්නැල්ල හොයාගෙන. මේක පුන්නස්ගිරි රේන්ජ් එකෙන් තමයි එන්නේ. ඉතින් හරිම සුන්දර දියැලක් මම දැකලා තියෙනවා වීඩියෝස් වලින් ෆොටෝස් වලින්. ඉතින් අද මම යන්නේ මගේ මේ S2 එකෙන්ම ඒ සුන්දරත්වය විඳින්න. ඉතින් ඔයාලත් යම් මාත් එක්ක මේ සුන්දරත්වය විඳින්න. හිතන්නේ මේ වතුර පාර එන්නෙත් රත්නැල්ලෙන් එන්න ඕන. හරිම පිරිසුදු වතුර පාරක්. බොන්න වුණත් පුළුවන් බැහැලා ඉන්න හිතන තරමේ හරිම අපූර්ව සුන්දරත්වයක් තියෙන්නේ. වතුර ටිකත් හරිම සනීපයි. මම ඉතින් තව කිලෝමීටර් වගේ ගමනක් තියෙන අමාරු නෑ. මේ විදියට තැන්තලාව ලස්සන පරිසරයේ මැද මේ අම හොළඟ ඇඟට මාර සනීපයි. ඉතින් ඕන කෙනෙකුට යන්න පුළුවන්. ඉතින් අපි යමු තව කිලෝමීටරයක් විතර තියෙනවා රත්නැල්ල හොයාගෙන. ඉතින් මට වීඩියෝ එක නවත්තන්න හිතෙන්නේ මේ වගේ හරි ලස්සන අපූර්ව තැන් මේ ගමනේදී මට හම්බ වෙනවා. ලංකාව කොච්චර ලස්සනද සුන්දරද කියලා වචන වලින් කියලා නිම කරන්න බැහැ තරම් සුන්දරත්වයක් තමයි පුංචි අපේ රටේ තියෙන. නිශ්ශබ්ද වන්න මොහොතක් ඔබට ඇසේවි ගස්වැල් කතා කරන බව ඔබ සමග. ඉතින් ඒ බෝඩ් එකේ දාලා තියෙන එක මෙතන ඉන්න මොන ඔයාලට දැනෙන්න. මේ ගස්වැල් සෙලවෙන හඬ, ඒ රැහැයියන්ගේ හඬ, මේ සබහාදාම හරි අපූර්ව නිර්මාණයක්. සබහාදාමත් එක්ක එකතු වෙන්න ඕනේ. ඇත්තට මේ පරිසර අපිත් එක්ක කතා කරනවා වගේ. මහන්සි දැනුණාම සීත සුළඟක් එනවා. ඒක ඒ දැනෙන හැඟීම මේ වගේ පරිසරයට එකතු වෙලා විඳින්න ඕන. ඉතින් මේ සංචාරයේ මම හරි අපූර්ව අත්දැකීම් ගොඩාක් ලැබුවා. මේ නිහඬියාව මේ ඔලේ තියෙන ස්ට්‍රෙස් එක මාර්ගදියට නැති කරලා දානවා. ඉතින් සබහාදාමට එන්න, සබහාදාමත් එකතු වෙන්න. මේ නිදහස කියලා නිම කරන්න බෑ. ඉතින් ඔයාලත් ඒ නිදහස විඳින්න කියලා ආරාධනා කරනවා මම. තව ටිකක් තියෙනවා මට රත්නැල්ලට යන්න. ඉතින් අපි යමු. ඉතින් පරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් කරලා තියෙන වැඩක් තමයි මේක. ඉතින් පාකිස්තානයේ රත්නැල්ලෙන් එන වතුර ටික පහළ ගම්මාන පෝෂණය කරනවා.
මේ මහන්සිය නැති කරන ලස්සන දර්ශනයක් මම ඔයාලට පෙන්නන්න. එන්න බලන්න. සුන්දර රත්නැල්ල. තව ටිකයි. ඉතින් අපි සුන්දර රත්නැල්ල හොයාගෙන. මම රත්නැල්ලට ආවා. කිලෝමීටර් දෙකක් පයින් ආවට පාඩු නැහැ. මාරම ලස්සනයි. ඉතින් මේ දාලා තියෙන විදිහට පිළිපදින්න. මොකද දියනෑම අතුරුදායකයි. නොදන්න තැන්වල දියනවන්න නැතුව මේ දාලා තියෙන දේවල් පිළිපැදලා තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්න. ගයිස් ඔන්න මගේ ගමනාන්තය වෙන සුන්දර රත්නැල්ල. ඉතින් හරි අපූර්ව ලස්සනක් තියෙන්නේ. වතුර පොඩ්ඩක් අඩුයි, වතුර වැඩි කාලෙට මෙතන මාරම ලස්සනට ඇති. ඉතින් මෙතන ගැඹුරු වෙයි නාන්න හොඳ නැහැ. බෝඩ් දාලා තියෙනවා. ඉතින් ඒවා ඉදිරි පිළිපදින්න මාරම ලස්සන තැනක්. ඉතින් බලන්න ඔයාලත් ඒ සුන්දරත්වය ඉතින් මම දැන් මේ ලෑස්ති වෙන්නේ රත්නැල්ලේ දෙවෙනි කොටසට නගින්න. ඉතින් යන්න පුළුවන්. මෙන්න මෙතනට තමයි යන්නම හදන්නේ. ඉතින් යම් මාත් එක්ක බලන්න. ඉතින් ඔයාලත් ටික නගින්න. හරි. පරිස්සමෙන් අනිවාර්යයෙන් හිතන්න. පරිස්සමට ගල් ඉස්සරම
ආරක්ෂාව ගැන පරිමේම හිතන්න. අපි යමුද? රත්නැල්ලේ අතුරු දියඇලි මේ විදිහට ගලාගෙන වහින පල්ලෙහාට. හරි ලස්සන ගල් ගුහාවක් වගේ දෙනවා. රත්නැල්ලේ උඩට මේක ලගින්න පුළුවන් තැන් තියෙනවා. රත්නැල්ලේ සුන්දරත්වයෙන් කියලා නිම කරන්න බෑ. මේ වගේ අතුරු දියඇලි තියෙනවා. ඒවත් හරිම ලස්සනයි. ආරම ලස්සන පහළට ගලාගෙන වැටෙනවා. වතුර වැඩි කාලෙට මේ ගල් උඩින් වතුර ගලාගෙන යනවා. යන්න පුළුවන් ඒක ගන්න. බලන්න කොච්චර ලස්සනට මේ දියැල්ල පහළට ගලාගෙන යනවාද කියලා. फ्रेंड्स රත්නැල්ල බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. පටන් ගත්ත තැනින්ම රත්නැල්ල මෙතනින් පේනවා. ඉතින් හරිම ලස්සනයි. මම කොහෙවත් දැකපු නැති, කියන්නේ ට්‍රැවලින් මේ වගේ ෆේමස් තැන් වලින්, ඒ කියන්නේ කට්ටිය ට්‍රැවල්ස් කරන තැන් වලින් ගොඩක්ම කොහෙවත් දැක්ක නැති එක විශේෂ දෙයක් තියෙනවා මේ රත්නැල්ලේ. රත්නැල්ල මේ යන පාර පාමුල එයාවට හරිම ක්ලීන්. ඒක හරිම අගයන් වන වැඩක් අපේ ට්‍රැවලර්ස්ලා, නේචර් ලවර්ස්ලා. ඉතින් හරි ලස්සනට මේ සබහාදහම රැකලා තියෙනවා. රෙස්පෙක්ට් කරනවා ඒකට. එක ටොපි කොලයක්වත් මම මේ යන කිලෝමීටර් දෙකක් උඩට යන්න ඕන. කිලෝමීටර් දෙකක් උඩට ගියා රත්නැල්ල ගාව. එක ටොපි කොලයක්වත් දැක්කේ නැහැ. ඉතින් වෙන්න ඕනේ ඒක. මං ට්‍රැවල් කරපු අනිත් තැන් වල මේ දේ දකින්න ලැබුණේ නැහැ. ඉතින් මේ වගේ අනිත් තැන් වලත් පරිසර අපි රකිමු.
ඇල්ල vlog එක මෙතනින් ඉවර කරනවා. ඉතින් මගේ පළවෙනි සෝලෝ එක වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් සපෝට් එකක් දෙන්න. ලයික් එකක් කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා. ඉතින් එන තවත් අලුත් ලස්සන vlog එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.